අපි දෙන්නගේ මේ අවුරුදු 8ක විතරනේ 8ක විතර වෙලා ඉඳන් අපි දෙන්න වැගන්නාර එකක් ගන්න කොහොමද කියලා තමයි හිතන්නේ. ඇත්තටම කෙනෙකුට මේක පොඩි දෙයක් වෙන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙවෙයි. ඇත්තට අපි දෙන්නට මාර සතුටුයි. අපි බින්දුවේ ඉඳන් නැගිටලා නැහැ. නැගිටින ගමන් නැගිටිමු. අපි ඉස්සරහට තව හොඳ වාහන ගියමු ඉතින් එහෙමයි. ඒක බලාපොරොත්තුවක් කොහොම වෙයිද දන්නේ නැහැ. ගොඩාක් අය විශ් කරලා තිබුණා. ගොඩක් අය ඇත්තටම ඒ විශ් කරලා තියනවා කියන්නේ ඒක මාරම දෙයක්. මට තේරෙනවා මේ විශ් එකේ තියෙන අවංකවම පිරිසිදු චේතනාවේ පිරිසිදු හදවතින් තමයි තිබුණේ. මම මේ පාන්දර නැගිටලා වාහනේ බලලා ෆොටෝ එකක් අරගෙන මම උදේ පෝස්ට් එකක් දැම්මා. පෝස්ට් එක ගොඩක් කියන වයිරල් වෙලා තිබුණා. ලක්ෂ 8කට විතර අධික ප්‍රමාණයක් මේ වෙනකොට ඒ පෝස්ට් එක බලලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ අපි අලුතෙන් පටන් ගත්ත page එක MSY Diaries. අපිට ගොඩක් වටිනවා මාර සතුටක් දෙන්නේ මිනිස්සුන්ගේ මාර කියන්නේ ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියනවනේ. ඒ වගේ තමයි. ඉතින් ඒක ඇත්තටම වචනේ ඇත්තම යථාර්ථයක් වුණ දවසක් තමයි දවස් දෙකකට මම හිතුවා ඒක වීඩියෝ එකකින් ඇවිල්ලා මේ කරපු අයට බොහොම ස්තුතියි. ගොඩක්ම සතුටුයි. ඇත්තටම ආදරේ. ඒ කියන්නේ මේ මාර වටිනවා. ඒතරම අපි බින්දුවේ ඉඳන් පටන් ගත්ත කියන්නේ මෙයා කඩවත මම අනුරාධ. ඒ දවස්වල ගොඩක් මම දාලා තියෙනවානේ බස් එකේ ටිකට් නැතුව ඇවිල්ලා බැස්සා කියලා. හොරෙන් නෙමෙයි යාවේ. ඒ අපේ ගෙවල් ළඟ ඉන්න සිසිරයියා කියලා. එයා හැමදාම අනුරාධපුර කොළඹ බස් එකේ තමයි එයා ඩ්‍රයිවර්. ඉතින් එයාලගේ ගේගාවට ගෙදරට ගිහිල්ලා රෑ පාන්දර 2ට තමයි ගෙදරින් කොළඹෙන්ට යන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම බස් එකේ ඉන්න සල්ලි නැහැ. ඒ දවස්වල මගේ තාත්තා තමයි මේ කීයක් හරි දෙන්නේ. මම ඒ දවස්වල ටෙක් කියන්නේ මේ ඉතින් 180 නැහැ කියලා එහෙත් පොඩි ප්‍රශ්නයක් වුණා ටෙක් එකේ. මේ කෝස් එකට යනවා කියලා ගෙදරින් ගිහිල්ලා මං එන්නේ දවස් 2-3 නැහැ. ඉතින් ගෙදර මෙයාව බලන්න. ඊට පස්සේ ආයෙත් ඒ බස් එකේම තමයි මේ අනුරාධපුරයට යන්නේ. ඉතින් එහෙම දේවල් ටිකක් වුණා. මේ වාහනයක් ගන්න ලොකුම හේතුව උනේ අපි දෙන්න මැරි කරයින් පස්සේ බයික් එකේ ගියා අනුරාධපුරේ. ඒත් ඔය අපි දෙන්නම එකතු වෙලා ගත්ත බයික් එකක්. ඒ බයික් එකේ අපි දෙන්න අනුරාධපුරේ ගිහිල්ලා එනකොට හොඳටම තෙමෙන්න ගත්තා තලාව හරියේ. ඉතින් නවතින්නත් බෑ මං වැඩට යන්නත් ඕනේ. ඒ නිසා බැස්සෙම දෙමීකට දෙන්න ආවා. මේ අත්වලින් බ්‍රේක් අල්ලනකොට දැනෙන්නේ නැහැ මේව ඇඟිලි කිරි වැටලා ඒ තරම. ඉතින් එන ගමන් අපි මීරිගම හරියෙන් නවත්තලා පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා කොහොම හරි අපි කාර් එකක් ගමු කියලා අපි ඉස්සරම ගත්තා. කියන්නේ ගත්තා මරුටියක්. අරගෙන ඕකේ තමයි ওই වගේ ගමනක් ආවේ. ඉතින් දැන් ඇත්තටම වාහනයක් ගත්තා කියන ෆීල් එකක් හිතට එන්න මේක තමයි වාහනේ උනේ. අපි දෙන්නම් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනටම හැමෝගෙම මේ වාහන හීනය සැබෑ වෙන්න කියලා අපි කරගත්තා වගේ. අපි ඉස්සරහට තව දේවල් කරමු. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. ගොඩක් ආදරේ අපිත් එක්ක ඉන්න. එහෙනම් ජය වේවා. ඊළෙන්න සර්ණයි.